තප්පර 36කින් මිලියන ප්‍රතියෙක් වෙච්ච මිනිස්සෙක් ගැන දන්නවා. ඒ තමයි සෝල්ට් බේ. අර කෑම වලට ලුණු මෙහෙම කරලා දාන ෂෙෆ් කෙනෙක් ඉන්නේ. දැකලා තියෙනවනේ. මෙයා තුර්කියේ ඉතාම දුප්පත් පවුලක ඉපදුනේ. කොච්චර දුප්පත්ද කිව්වොත් මෙයාට 6 වසරෙන් ඉස්කෝලේ යනක නවත්තලා මස් කඩේක වැඩට යන්න වෙනවා. මෙයා මේ රස්සාව කරන අතරේ විවිධ මස් වර්ග ගැන වගේම කෑම ගැන ගොඩක් දැනුම එකතු කරගන්නවා. ඊට පස්සේ 2010 දී මෙයා මෙයාගෙම කියලා නුස්රට් කියන රෙස්ටරන්ට් එක ඕපන් කරනවා. මෙන්න මේ රෙස්ටරන්ට් කියන වචනේත් ගොඩක් අය වැරදියට තමයි උච්චාරණය කරන්නේ. රෙස්ටෝරන්ට් නෙවෙයි මේක රෙස්ටරන්ට්. ඉතින් මෙහෙම සාර්ථකත්වයට යන පාරේ මෙයා හෙමින් ඇවිදගෙන යන අතරේ 2017 ජනවාරි 7 වෙනිදා සියල්ල වෙනස් වෙනවා. මෙයා තප්පර 36ක වීඩියෝ එකක් Instagram එකට දානවා. අර මෙයාගේම ස්ටයිල් එකට ඩිෂ් එකකට සෝල්ට් ස්ප්‍රින්කල් කරනවා. ඒක එක රැයින් මුළු ලෝකෙම කතා කරන වීඩියෝ එකක් බවට පත් වෙනවා. දවස් කිහිපයක් යද්දිම සෝෂල් මීඩියා එකේ ඉන්න හැමෝම වගේ මෙයාගේ මේ ස්ටයිල් එක අනුකරණය කරන්න පටන් ගන්නවා. ඒ තප්පර 36 වීඩියෝ එකෙන් පස්සේ සෝල්ට් බේ කියන්නේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ මිලියන ගාණක් සල්ලි හම්බ කරන සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක්. ඒ තප්පර 36 කියන්නේ තනි කරම වාසනාව. හැබැයි මේ වාසනාවේ තප්පර 36 පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගානක කට්ටක්. කවුරු නෑ කිව්වත් වාසනාව කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒක ගෙදරින් එළියට බැස්ස ගමන් ගේට්ටුව ළඟදී හම්බෙන්නේ නෑ. ඒක ගමනේ මොන කටු කෑවත් තියන අඩිය පස්සට ගන්න නැතුව ඉස්සරහටම යන උන්ට මැදක් හරියේදී උඩින් හම්බෙන පොඩි gift එකක්.